හරි අත්මෝදකට ගෙනලා තියෙන්නේ දවසේ තුන්වෙනි දවසේ අපි කුරුළු කුෂායතනකට යන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඒ ලෑස්තිලා බෝට් එකට ඇවිල්ලා ෂීට් එකේ ඉඳගෙන ගත්ත වීඩියෝ කිහිපයක් සහ ඒ කුරුළු කුෂායට ගිහිල්ලා ගත්ත වීඩියෝ කිහිපයක් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. මේක ඇත්තටම බුක් කරගන්න අපි කලින් බුක් කරගන්න ඕනේ. අපිට එදා ගිහිල්ලා ටිකට් අරගෙන සීට් එක කරගන්න බෑ. අපි කලින් සීට් එක ගන්න ඕනේ. සල්ලි ගෙවලා ඊට පස්සේ අපි එන්නේ මේගොල්ලෝ සීට් එක වෙන් කරලා තියෙනවා. එහෙම තමයි ඉතින් ඇවිල්ලා මේ පොට්ටේ ඊට පස්සේ අපි ඇවිල්ලා දැන් යන ගමන් ඉන්නේ පොඩි අයිලන්ඩ් එකට. ලස්සන සන්රයිසස් එකක් එක්ක ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දරගන්න පුළුවන්. ඒ වගේම අපි ඇත්තටම බෝට් එකට ආවේ මේ වෙලාව ඇත්තටම 9:10ට වගේ කුරුළු කුෂායට යන්න ඇත්තටම පැයක් සමාරක් වගේ ගත වෙනවා. ඒ ගත වෙන කාලය අතරතුර ඇත්තටම ගත්ත වීඩියෝ ක්ලිප් වගේ තියෙන්නේ. ඒ ක්ලිප් වලින් ඇත්තටම තියෙන්නේ මුහුද විතරයි ඇත්තටම පේන්නේ. මොකද ගොඩාක් අපි මේ මැද ඉන්නේ මුහුද මැද ඇත්තටම අයිලන්ඩ් හොයාගන්න ඇත්තටම ටිකක් අමාරුයි. හැබැයි අපි අයිලන්ඩ් තියෙන ඒරියා එකේ තමයි ඇත්තටම මේ බෝට්ස් යන්නේ. මොකද ඒකටගේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි අපේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙන ඒවා යන්නේ මිනිස්සු ජීවත් වෙන පැති වලට. ඒවා මිනිස්සු නැත්තම් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් ඇත්තටම පාවිච්චි නැහැ. ඒ වගේ තමයි බෝට් වලත් රූට් එක තියෙනවා තියෙන්නේ. ඒ අයිලන්ඩ් ආශ්‍රිත හැබැයි ගොඩාක් දුරට අපිට දැක ගන්න පුළුවන් මොහොත විතරයි. මොහොත මැද්දේ ඉන්නකොට හරි ලස්සන ඇත්තටම මොහොත සහ ඉරේලියත් එක්ක ගන්න ඒ වගේම ස්පීඩ් බෝට් එකේ යන අත්දැකීම මාර අත්දැකීමක් ඇත්තටම බලන්න කොච්චර වේගයෙන් ස්පීඩ් බෝට් එක යනවාද කියලා ඉතින්ලත් අපි පැයකමාර දෙකකට කිට් වෙන කාලයක් ගත වෙනවා කුරුළු කුෂායට. ඒ යන අතරතුර ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ලබගන්න ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මම මේ වීඩියෝ එකත් සෑහෙන වෙලාවකට ඉස්සේ බලනකොට මේක තමයි කුරුළු කුෂාය අයිලන්ඩ් එක. ගන්නේ මම ඇත්තටම ඇවිල්ලා අයිලන්ඩ් එක ගාවටම තවදී බෝට් එක ගිහිල්ලා ෆෙරි එක නවත්තනවා. ෆෙරි බෝට් එක නවත්තන අපේ තියෙන බස් ස්ටෑන්ඩ්ස් වල ඒගොල්ලන්ට වෙන්නේ තියෙන මේ හැමදේම ඇත්තටම වෙන්නේ රජය හරහා. රජය තමයි පරිපාලනය වෙන්නේ. අපි දැන් කොහොම හරි කුරුළු කුෂාය අයිලන්ඩ් එකේ ෆෙරි නවත්තන තැනට ඇවිල්ලා ඉන්නේ. තව ටිකකින් අපි බෝට් එකෙන් එළියට යනවා. දැන් අපි බෝට් එකෙන් එළියට යන්න හදන්නේ. එළියට යන ගමන් ඉන්නේ. එළියට ඇවිල්ලා ගන්න view එක තමයි එළියට ඇවිල්ලා ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ මේ view එක තමයි. ඇත්තටම ඉරේලියත් එක්ක මුහුදු වතුර මාරම ලස්සනයි. ඒක නිර්මලින් පාටට පේන්නේ ඇත්තටම. මේක ඇත්තටම අයිලන්ඩ් සංවර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම මේ ඔයගොල්ලන් දකින්න තියෙන්නේ මේක ලෝකල් මාකට් එක. මේකේ ඇත්තටම මේතෙන්ට වෙන පොඩි අයිලන්ඩ් වලින් මිනිස්සු ඇවිල්ලා තමන්ගේ තියෙන බඩු විකුණලා හවසට යනවා. ඒ කියන්නේ මේක සෙනසුරාදා විතරයි මේ මාකට් එක තියෙන්නේ. මේක උදේ පටන් ගන්න හවස යනකම්ම තියෙනවා. ඉවර වෙනකම්ම විකුණලා තමයි ගෙදර. ඒ වගේම අපි මේ දෙවෙනි දවසේ උදේ ප්‍රැක්ටිස් එකට යන්න ලෑස්තිලා ප්‍රැක්ටිස් එකට යනවා. මම ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඇත්තටම මේක මම ගත්තේ ඇත්තටම ඔයගොල්ලන්ට පෙන්වන්න. මේක හෝරා කුෂි වගේ නෙමෙයි. ඇත්තටම මේක ටිකක් චුට්ටක් විතර බිසි අයිලන්ඩ් එකක්. හැබැයි මාලේ සිටි වගේ ගොඩක් බිසි නෑ. මේ උදාහරණ අපි ගත්ත මේ තියෙන්නේ යාපෝට් එකේ දැන් ෆ්ලයිට් එකක් සමීප දර්ශනයක් විදිහට ඇත්තටම ගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපි දෙවෙනි දවසේ අපේ කැම්ප් එකේ ඉතුරු වැඩි කරගන්න යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. එදා අපි අයිලන්ඩ් එක වටේ පොඩි ටුවර් එකක් වගේ ගියා. ඒ කියලා ගත්තා. ඇත්තට මේ අයිලන්ඩ් එකේ ගොඩාක් දුරට පාරවල් කාපට් කරලා අඩුයි. හැබැයි ප්‍රධාන පාරවල්
ගොඩාක් කාපට් කරලා තියෙන්නේ. අනිත් හැම පාරක්ම වැලි වලින් තමයි දෙන්නේ. ඒ වගේම මෙහි ගෙවල් තියෙනවා මිනිස්සුන්ට හදින් වෙන රජයෙන් හදලා දීපු ගෙවල්. ඒවට රජයෙන් හදලා දීලා මිනිස්සුන්ට පොඩි ඩවුන් පේමන්ට් එකක් 10%ක ඉස්සරහට ඩවුන් පේමන්ට් එකක් මාසික වාරික වශයෙන් ඒවා ගාගෙන යන පුළුවන් විදිහට රජයේ සලස්සලා දීලා තියෙනවා. ඊට පස්සේ ඒක ඉවරලා නැවත ඒගොල්ලන්ට මායිකේ විදියට තමයි මේක ඇත්තටම කරන්නේ. ඒ වගේම මේගොල්ලන්ට පේන හාමුදුරුවෝ මේකේ තමයි එතෙන් තමයි බොඩු ඔබ වශයෙන් බොඩු තියෙන්නේ මේගොල්ලන්ගේ ෆිෂින් වලට යන බෝට් ටික. එතකොට මේ බෝට් ඇත්තටම මේගොල්ලෝ කරන්නේ මාළු අල්ලලා ඇවිල්ලා මෙතන තමයි මේගොල්ලෝ ඒවා පාක් කරන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගොල්ලන් දකින්න තියෙන්නේ මේක පරණ නැව් නෙමෙයි ඇත්තටම බෝට්. මේවෙන් මාළු වලින් තමයි ඉන්නේ. මෙතන ගොඩාක් වෙලාවට මම දැක්කා මේ රිපෙයාරින් කරනවා. ඒගොල්ලෝ පරණ දේවල් අලුතෙන් රිපෙයාර් කරලා මේකට දියත් කරන්න මොන හරි මේ ක්‍රියාමාර්ගයක් ගන්න ආකාරයක් තමයි මෙතන දකින්න දෙන්නේ. ඊට පස්සේ අවස් වගේ ගියා සන්සෙට් එක බලන්න සන්සෙට් ඒ වගේම මෙහි හැමතැනම තියෙන මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න පාක් වගේ චිල්ඩ්‍රන් පාක් කාලය ගත කරලා යනවා. එතකොට මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ මේ කොළඹසේ එයාපෝට් එක. එයාපෝට් එකේ මේ ඇත්තටම එයාපෝට් වලට කියන්නේ ගැන් කියලා. ඒ වගේ කියන්නේ ලෝකල් එයාපෝට් වලට. එතකොට මේ ඔයගොල්ලන්ට දකින්න තියෙන ඇත්තටම මේ ලේක් එකක්. කොළඹසේ වල මම දකින ලේක් එකක්. මම ෆස්ට් ටයිම් තමයි මේ ඔයගොල්ලන්ට තියෙන ඕගොල්ලන්ට කලින් කිව්ව රජයෙන් හදලා දෙන රෙසිඩන්ට් එක. අපි මේකේ තමයි ටික අපි ඉස්සරහට කතා